ඔයාලට සමහර වෙලාවට හිතෙනවා මම මේ හිස හැරුණත් ඒ හරි යනවා මට මේ දරුවෝ හිටියේ නැත්තම් එහෙනම් ඒ පීඩාව තන්නේ කර ඔබ කූඩු කරන්නේ දරුවෝ කියන සංඥාවෙන්. දරුවෝ ඉන්න නිසා මේ දුක කොහොම හරි විඳින්න පුළුවන්. විඳින්න වෙනවා. උදාහරණයක් කියනවා මට නම් තනියෙන් හිටියනම් නොකාරි හිටියකි. මේ පොඩි උන් දිහා බලලා මම මොකද කරන්නේ? හොරකම් කළා හරි මුන්ට කන්න ගේන්න එපා කියලා. ඒකට එයා ප්‍රශ්න ජාලාවටම මොන දුන්නේ අර දරුවෝ කියන බන්ධනෙත් එක්ක. ඊට පස්සේ කියනවා මම තනියෙන් හිටියනම් මට මේකට තීරණයක් ගන්න තිබ්බ නමුත් මම දැන් බැඳලා අර කෙල්ලෙක් අනාථ වෙනවනේ. ඒතර බිරිඳ කියන බැම්මෙන් බැඳුණා. දවසින් දවස් අපි බැඳි ගැට ගැහි දුකේම එතුණා. අවසානයේ තමන්ගේ ප්‍රශ්න වලටත් දුක් වෙනවා. නෝනගේ ප්‍රශ්න වලටත් දුක් වෙනවා. දරුවන්ගේ ප්‍රශ්න වලටත් දුක් වෙනවා. දුක් ගොඩ ගැහෙනවා. ශ්‍රමණයන් වහන්සේලා සියල්ල අත්හැරලා ගෙවල් දොරවල් අත්හැරලා පාත්‍රයට ලැබෙන දෙයක් වැළඳුවා. ලැබුණොත් වැළඳුවා. නැත්තම් පිණ්ඩපාතේ ගියා. නැත්තම් වතුර ටිකක් හරි බීලා පාඩුවේක හැදපිලා හරි ඉන්නවා. ඔවුන් වෙනුවෙන් රකින්න කෙනෙක් නැහැ. ඔයාලට රකින්න කට්ටිය ඉන්නවා. රකින්න කට්ටිය ඉන්නවා. ඒකට බලන්න මේ අත්හැරියේ නැත්ද බන්ධනයකට අහු වෙලා තියෙන්නේ. එතකොට අපිට කියන්න බෑ ඉතින් ඔක්කොම ටික අත්හැරපල්ලා කියලා කියන එකක් නෙමෙයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුදු හිතේ කොච්චර සැපයක් ඇතිද කියලා හිතන්නකෝ. ඒ සැපේ ජයසිරි මහ බෝසෙවෙනි පැද්දුවා. අත්හැරීමේ සැපේ. ඒ නිසා පින්වතුනේ ඒ සියල්ල අත්හැරීම පිණිසම මේ පින මට උපකාරී වේවා කියලා බලවත් පිනක් කළොත් ඒ පුණ්‍ය ප්‍රාර්ථනාව තමන්ගේ හිතේ තියාගන්න ඕන. අත්හැරීම පිණිස හේතු වේවා කියලා. දැන් මට කියන්න සැපක් හොයාගෙන නේද පටාචාරා කොල්ලෙක් යාළුවනේ. සැපක් හොයාගෙන නේද හොරෙන් පැනලා ගියේ. සැපක් හොයාගෙන නේද දරුමල්ලෝ හැදුවේ. සැපක් හොයාගෙන නේද අම්මා තාත්තා ළඟට දරු පැටව අරගෙන යන්න ගියේ. ඒ හැම එක්කින් පටාචාරට උරුම වුණේ සැපයක්ද දුකක්ද? ඈ පිස්සියෙක් වුණා. ඈ උමතු වුණා. කුමක් හොයාගෙන ගිහිල්ලාද? සැපයක් හොයාගෙන ගිහිල්ලා උරුම වුණේ උමතු බව. බුදුරජාණන් වහන්සේගේ සැනසුණ හදවත ස්පර්ශ වෙලා අර ගිනිගත් පටාචාරාට වචනයක් පිටු වුණා. පින්වත් නැගණිය සිහිය අරගන්න කියලා. ගිනිගත් ජීවිතේ හේම නිවුණා. ඒ සියල්ල අත්හැරියා. අමා මහ නිවනටපත් වුණා. දැන් පටාචාරහට දුකක් කියලා එකක් තියෙනවද? ඒ පටාචාර හොයපු සැප මේ ලෝකෙ තිබ්බේ නෑ. නිවන විතරයි තිබ්බේ. සදා සැනසෙල්ලටපත් වුණා. ඒ නිසා පින්වතුනි කවදාවත් මේ සැප කියන එක බාහිරින් හොයලා වැඩක් නෑ. පොඩි දෙයකින් වුණත් අපිට සතුටු වෙන්න නම් අපේ හිතම හදලා තියාගන්න ඕන. ගොඩාක් තරුණ ළමයි මානසික ආතතියෙන් ඉන්නවා. මං හිතන්නේ ගොඩාක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නත් හේතුව ළමයි මේ තියෙන ආතතිය. ඒ ආතතිය පීඩනේ මනසට වැඩි වුණාට පස්සේ මොකකින් හරි සැපක් හොයනවා. එහි ප්‍රතිඵල තමයි මේ දුෂ්චරිතය කිරීම. පැහැදිලිද? දෙමව්පියෝ තමන්ගේ ළමයිගේ දැනුමින් ළමයිගේ අධ්‍යාපන මට්ටමින් දෙමව්පියෝ සතුටු වෙන්නේ නැහැ. ඒ දෙමව්පියන්ගේ ඔළුවේ තියෙන වෙන ළමයි. උඹත් දොස්තර කෙනෙක් වෙනින් කියනවා. මේ කාට මොකවත් බෑ. අම්මලා දොස්තරලා කරන්න හදනවා. හිතෙන් විඳවනවා. ඔය ගෙවල් වල ප්‍රශ්න බලන්නකෝ. දැන් පින්කමක් කරනකොට මගේ නම කියත්වා මං අහවල් දෙයට සම්බන්ධ වුණා කියන එක කියන්ට ඒක ඕනේ නැහැ කියලා මගේ හිතෙන් අත්හැරියා නම කිව්වත් එකයි නැතත් එකයි. මං අසපුවට ගියට පස්සේ ස්වාමීන් වහන්සේ මාත් එක්ක කතා කරන්න ඕන.
hina වෙන්න ඕන විස්තර අහන්න ඕන කියලා ඔළුවට සංස්කාරය දාගෙන එනකොට කතා කරේ නැත්නම් දුකයි. පැහැදිලිද නැද්ද? එතකොට හිතට එකෙන් අයින් කළා නම් මට හිනාවත් ඕනේ කතාවත් ඕනේ මගේ පින්කම මම කරගන්නවා කියලා කතා කළත් එකයි නැතත් එකයි. ඔළුවේ තියෙන සංස්කාර වැඩිවීමයි මේ දුකට හේතුව. එහෙනම් පින්වතුනි දුක හෝ සැප උපද්දවා ගන්න තියෙන්නේ බාහිරින්ද තමන්ගේ හිතෙන්ද? තමන්ගේ හිතෙන්. කොච්චර ලොකු ගෙවල් වල ගිනිගත් හිතෙන් මිනිස්සු ඉන්නවද දුකසේ? කොච්චර ලොකු වාහනවල මිනිස්සු දුකසේ යනවද හිත පිච්චි පිච්චි හිතේ දුක තියෙන නිසා? සැපක් නැහැ. ලස්සන නෝන කෙනෙක් බැඳලා මහත්තුරු කොච්චර දුකසේ ඉන්නවද? ලස්සන මහත්තුරු බැඳලා මේ නෝනලා කොච්චර දුකසේ ඉන්නවද? ළමයි හොඳ ළමයි ඉඳලා දෙමව්පිය කොච්චර දුකසේ ඉන්නවද? ඒ නිසා පින්වතුනි බාහිර දෙයකින් සැපක් හොයන්න බෑ. බාහිර දෙයකින් සැප තියෙනවා නම් සිදුහක් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කළා කරන්න උවමනාවක් නෑ. ඒ රාජමාලිගාවල නැති සැපයක් තමයි හොයාගෙන ගියේ. සිදුහක් කුමාරයාට අන්තපුරේ කාන්තාව 40000ක් ඉඳලා තියෙනවා. යසෝදරා ප්‍රධාන කොටගෙන කපිලවස්තුවේ හිටපු ලස්සනම ගෑනු ළමයි 40000ක්. තොට යසෝදරාවන් සහිත 40000ක් කාන්තාවන්ගෙන් නොලැබෙන සතුට හොයාගෙන තමයි අභිනිෂ්ක්‍රමණය කළේ. මාලිගා රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා 3කින් නොලැබෙන සැපයක් හොයාගෙන අභිනිෂ්ක්‍රමණය කළේ. ඒ හොයපු සැපය ගහක් යට නිදා ගන්නකොට ලැබුණා. ගහක් යට භාවනා කරනකොට ලැබුණා. ගෙන්ගෙට පිඩුසිඟා යනකොට ලැබුණා. කුමංග නිසාද? හිතෙන් අත්හැරපු නිසා. පැහැදිලිද? අපි නම් මේ අත්හරින්න බැරි තාක්කල් දුකෙන්මයි ඉන්නේ. දරුවෝ හිතෙන් අත්හරින්න බැරි තාක් දරුවෝ නිසා දුක. බිරිඳ හිතෙන් අත්හරින්න බැරි තාක් බිරිඳ නිසා දුක. ස්වාමියා හිතෙන් අත්හරින්න බැරි තාක් ස්වාමියා නිසා දුක. ස්වාමියාගේ වෙන සම්බන්ධයක් තියෙනවා කියලා හරි නෝන කෙනෙකුට ආරංචි වුණොත් ගෙදර මරා ගන්නවා එදා ඉඳලා. මම මෙච්චර ආදරෙන් ඉඳලා උඹට මාව තේරුම් ගන්න බැරි නම් මට කරන්න දෙයක් නැහැ. මම මගේ යුතුයකම ඉෂ්ට කරනවා බිරිඳක් විදිහට. ඔයා කැමති නම් මට ආදරෙන් ඉන්න, කැමති නම් ආදරෙන් නැතුව ඉන්න. ඇඳුම් ටික හේදුවා, කන්න බොන්න දුන්නා, යුතුයකම් ඉෂ්ට කළා. ස්වාමියා හිතෙන් අත්හැරලා වාසය කළා නම් පෞල් ප්‍රශ්නේ නැහැ. අර මිනිස්යාගෙම එල්ලි යනවා. හොඳට බලන්නකෝ ගෙවල් වල ප්‍රශ්න. අත්හරින්න බැරි නිසා. සමහරවිට මේක ඔබට තේරෙනවද දන්නේ ලෝකෙ කොතනක හරි කෙනෙක් ඇති. මේ අත්හැරීම කියන තැන සැපේ විඳිනවා. දැන් ගිහි කෙනෙක් විඳින දුක දැන් උදාහරණයක් ගත්තොත් ස්වාමීන් වහන්සේ නමකට මේ අසුප හොඳ නැත්නම් වෙන අසුපකට ගියා. ස්වාමීන් වහන්සේට මේ අසුපේ ඉන්න කැපකරු හොඳ නැත්නම් වෙන අසුපකට ගියා. ඒතකොට ඒක චේන්ජ් වුණා එතනින් ඉවරයි. දැන් කියන්නකො කසාදයක් බැඳද්දාට පස්සේ මහත්යද නෝන හොඳ නැහැ කියලා වෙන කොහේ යන්නද? දරුවෝ හිතට අල්ලන්නේ නැත්නම් කොහේ දාලා යන්නද? ඒ ගෙදර හරි නැත්නම් වෙන කොහේ යන්නද? මේ රස්සාව හරි නැත්නම් වෙන කොහේ රස්සාවට යන්නද? ගිහි ජීවිතේ මිනිස්සු කොච්චර දුක් දරාගෙන ඉන්නවද? හැබැයි ඒ දුක වැළපී ඒ දුකෙන් පීඩිත වෙවි සමහරවිට උමතු වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ දෙවුරන් විහෙරේ ගන්ධ කුටියෙන් එළියට වඩිනකොට එක ස්වාමීන් වහන්සේ නම භාවනා කරන ඈත. බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා ඒ ස්වාමීන් වහන්සේට කර්මානුරූපව හැදිච්ච ලෙඩක් තියෙනවා. කටුක තියුණු පරුස පුදුම සහගත වේදනාවක් ඇඟ ඇතුලේ බඩ පෙරලෙනවා. ඒ තුන්වන්සේ භාවනා කරනවා. කිසිම කෙනෙකුට කියලා නැහැ මට මේ වේදනාවක් තියෙනවා කියලා. භාවනා කරනවා. බුදුරජාණන් වහන්සේ දකින්න දිවසින් බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කරනවා.
ජීවිතය අවබෝධ කරපු කෙලෙස් කම්පා කරපු කෙලෙස් අත්හැරපු කෙනාට ආයෙ මුමුණන්න දෙයක් නැහැ. මට මේ වේදනාවයි කියලා කටින් කියන්න දෙයක් නැහැ. අත්හැරලානේ. කය අත්හැරියට පස්සේ ඒ කියන්න දෙයක් නැහැ. මට වේදනයි, මට බෙහෙත් හොයපල්ලා, මම පුදුම වේදනාවකින් ඉන්නේ මේ කියලා කියන්න දෙයක් නැහැ. ඔය අපිට හරි වෙහෙසයි, අමාරුයි, පුදුම පීඩාවක් අපිට තියෙන කියලා අපි කියනවා නේද? කෙලෙස් නිසා. අපි මේ කෙලෙස් වලින් පිහිටක් හොයන නිසා බුදුරජාණන් වහන්සේ සියල්ල අත්හැරියා. ජයශ්‍රී මහ බෝසෙවණේ. ඉතින් ඒ නිසා පින්වතුනේ අපිට පුළුවන් වුණොත් අත්හරින්න, ඒ අත්හැරීම කියන තැනින් සැපය උපද්දවනවා. කිසා ගෞතමී දරුවට ආදරෙන් හිටියා. මලකුණත් වැළඳගෙන අඬ ගියක් ගානේ ගියේ ඒ මලකුණවත් අත්තර ගන්න බැරි නිසානේ. බුදුරජාණන් වහන්සේ නොමල ගේකින් අබගේන්න කිව්වා. නොමල ගයක් නැති තැන තමන්නම තේරුණා හැම කෙනෙක්ම මැරෙනවා කියලා. මිනිහා අත්හැරියා. ඒ අත්හැරපු තැන සැපේ ලැබුණා. මේ අත්හැරීම නම් පුදුම සැපයක්. ඉතින් ඒ නිසා අපේ හිත වලින් ඔයාලා ඔය එක දේවල් ගෙවල් වලත් දැන් ගෙවල් වල ප්‍රශ්න පැත්තට මම මේ කරකෙන්නේ ගොඩාක් මිනිස්සු මේ සුදු ඇඳගෙන බණ ඇහුවට ඒ ගෙවල් වලට ගියාට පස්සේ මිනිස්සු ගිනි ගන්නවා. අර බණ අහපු සේයාවක්වත් නැහැ. එතකොට තමයි කියන්නේ ආන්දරනේ ඔය බණ අහන මිනිස්සු නෙවෙයි ගෙවල් වල ඉන්නේ කියලා. ඒක වෙන්නේ හිතලා ඇත්තටම මිනිස්සු රංගපානව නෙවෙයි. මම නම් හිතන්නේ මිනිස්සු රංගපානවා කියලා. රංග පෑවෙනවා. කෙලෙස් වල රූකඩ වෙලා රංග පෑවෙනවා. ඒතර මෙතන ඉන්නවා මේ විදියට ගෙදර ගිය ගමන් ඇවිල්ලෙනවා. බනහන් දෙන්න දෙන්නම රණ්ඩු වෙනවා. ඒ දෙන්නම අත්හැරීම පුරුදු කළේ නැහැ. ප්‍රශ්නයක් වුණත් අත්හරින්න ඕන. විසඳුම් පුළුවන් දේවල් වලට හොයන්න ඕන. අවසානයේ විසඳුමක් නැති තැන අත්හැරීමවත් දාන්න ඕන. අත්හැරීම. අත්හැරපු තැන සැපේ උපදිනවා. බද්දිය කියලා රජ කෙනෙක් හිටියා. මේ රජුරෝ පැවිදි වෙලා බද්දිය රජුරෝ පැවිදුනේ ආනන්ද කුමරුත් එක්ක. ආනන්ද, බගු, කිම්බිල, බද්දිය, අනුරුද්ධ, දේවදත්ත කියලා 5 දෙනෙක්නේ පැවිදුනේ උපාලි සමග. එතකොට මේ බද්දිය කුමාරයා පැවිදි වෙලා රජතුමා රජ කෙනෙක් යා. පැවිදි වෙලා අරහත්ත්වයට පත් වුණා. ඒ අරහත්ත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ නිතර කියනවා අහෝ සුඛං කියලා. පුදුම සැපක් කියලා. ඊට පස්සේ අහනවා මේ ස්වාමීන් වහන්සේලාට හිතුණා දැන් මේ කැලේ ඉන්නකොට සිවුරක් විතරක් පොරවනකොට එක වේලක් විතරක් වළඳනකොට දුක හිතිලා රජ සැප සිහි වෙලා කියලා. බුදුරජාණන් වහන්සේට කියා හිටියා. බුදුරජාණන් වහන්සේ බද්දිය තෙරුන්ට කතා කළා. ඇත්තද බද්දිය අහෝ සුඛං කියලා යන තැන කියනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. කොමක් දැකලාද බද්දිය අහෝ සුඛං පුදුම සැපක් කිය යන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා පැවිදි වෙන්න කලින් රජ කෙනෙක්. මම රාජ්‍ය මාලිගාවේ නිදා ගන්නකොට මාලිගාව වටේ ආරක්ෂාව දානවා. මාලිගාව තියෙන නගරේ වටේ ආරක්ෂාව දානවා. රට වටේ ආරක්ෂාව දානවා. කාමරවල ආරක්ෂාව තියෙන, දොරටුවල ආරක්ෂාව තියාගෙන ඒත් මම බයෙන් නිදාගන්නේ. පොඩි සද්දයක් ඇහුණත් ගැසිලා හැරෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දැන් සියල්ල අත්හැරලා පැවිදි වුණා. පැවිදි වෙලා මේ ගහක් යට ඉන්නකොට දැනෙන සැපය අර රාජ්‍ය සැපත් එක්ක බලනකොට මට ඒක උපමාවකින්වත් කියන්න තේරෙන්නේ නැහැ. මේ ගහක් යට මං තනියෙන් ඉඳින් දැනෙන සැපය කිසිම බයක් සැකක් නැතුව පුදුම සැපයකින් මම ඉන්නේ. මට ඒතකොට හිතෙනවා අහෝ සුඛං පුදුම සැපක් කියලා. අත්හැරීමේ සැපය.